හයි good morning. ඉතින් වෙලාව හරියටම උදේ 3යි. ඉතින් හැමදාම වගේ මම තමයි අදත් මුලින්ම අද ලීඩ්ස් පය කැම්ප් එකේ පළවෙනි දවසේ ඉතින් අපි කැලණි කැම්පස් එකේ ඉඳලා කිතුල්ගලට යන්න තමයි මේ හදන්නේ. ඉතින් අද vlog එකත් එක්ක දිගටම එකතුලා ඉන්න. අපි බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. කැලනිය සිරෝ ප්ලාස්ටික් මූවමන්ට් එකෙන් තමයි මේ ලීඩ්ස් ෆයර් කැම්ප් එක ඕගනයිස් කරේ. ඉතින් අපේ අද ටීම් එකේ 60 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි කට්ටිය තමයි මේ පාර පළවෙනි වතාවට කිතුල්ගල යන්න හදන්නේ. ඉතින් අපි එහෙනම් කිතුල්ගලට ගිහිල්ලා හම්බෙමු. ඉතින් අපි තව ටිකකින් අපේ ගමන ආරම්භ කරනවා. ඉතින් ඕගොල්ලන්ට හොඳ අත්දැකීමක් ගන්න අවස්ථාවක් හම්බ වෙනවා මේකෙන්. ඉතින් ඔන්න අපි කිතුල්ගලට ඇවිල්ල තමයි මේ ඉන්නේ. ඉතින් පේනවා ඇතිනේ මීදුමත් එක්ක මාරම ලස්සන වීව් එකක්. ඉතින් අපි කිතුල්ගලට එන්න කලින් දවස් කීපෙම මේ පැත්තට හොඳටම වැහැලා තිබුණා. ඉතින් අපි දැනුවත් විදියට වතුර වැඩි මේ ටිකේ. ඉතින් අපි ඔන්න දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන දැන් කැනියනින් ඇන්ඩ් වෝටර් රාෆ්ටිං වලට යන්න තමයි මේ රෙඩි වෙන්නේ. Did you miss your leg? First time I tried this. this one Yeah. Because there is not always that much water. yeah today training ground. Yeah. ඉතින් ඔයගොල්ලෝ කලින් දැක්කේ වෝටර් කැනෝනින් කියන එක. ඒක ඇත්තටම වතුරත් එක්ක කරන ලිස්සා යෑමේ ජල ක්‍රීඩා කිහිපයක්. ඉතින් දැන් ඔයගොල්ලෝ මේ බලා ගන්න පුළුවන් නේ වෝටර් රාෆ්ටිං. ඉතින් කිතුල්ගල ගොඩක්ම ජනප්‍රිය වෙන මේ ෆයිට් වෝටර් රාෆ්ටිං වලට. ඉතින් මම වැඩිපුර කතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට රියල් ටයිම් එක්ස්පීරියන්ස් එක දෙන්න try කරනවා මොකක්ද මේ වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. yes all backward. relax and alle forward, relax, right, forward, come on, relax, hold the rope, okay, relax, relax, relax. මේ shooting වාඩෙන්න එතකොට පිටිපස්සෙන් තව එන්න පස්සට. තව පස්සට වල වඩෙන්නවා. හරි. රයිට් මේක තමයි පළවෙනි රැප් ෆීඩ් එක රයිට්. මේක අල්ල පොඩි එක. ඉස්සරහට තරුණේව තියෙනවා.
forward. Relax. අදට වෙලින් වදිනවා. මොකද රෝප් එක ගලගෙන. ඔය රිලැක්ස් පොසිෂන් එකේ ඉන්නද රෝප් එක ගලන්න ඕනේ නැහැ කවුරු රයිට්. මොකද බයයිද? Forward. Relax. Forward. Relax. Hold the rope. Okay, relax, relax. Kau bawa tu di mana nak kau? Kau dah lain ni. ඉන්නේ නේ. රිලැක්ස් එකේ කිව්වම රිලැක්ස් නිකන්. නෑ නේ Right, forward, come on, forward. forward. Relax. කොහෙද බෝට්ටුව පල්ලට බහින්නේ? Right, forward. පල්ලෙන්න. Right, forward. Relax, hold the rope. Right, forward, come on. Relax, come on, get down, mind the bottle, get down. Hey, come back. Right, මොකද හොඳයිද? Forward, forward. Way out of the land. Right, forward, come on. Forward, forward, forward. Relax.
හරි ආගන්නකො ඔයාලා හැම දෙවෙනි ලකුණ රැපිඩ් තමයි මෙතන ඉස්සරහ තියෙන්නේ. හරිද? මම ඔයාලට get down කිව්වොත් ඔක්කොම බයිමන් බෝට් එකකට ඈ. Right, forward, come on. Forward. Relax. Forward. Relax. Ready to get here? Forward, come on. Higher by the one got here, right? Relax, or get down. Mind about the one got here. Tanggalan depan orang. Oh, mau nikah ini. Tanggalan depan. Boat pada alaga. Oh, min. Tanggalan depan. Alagan, hari alagan. Nikah adi kan. Ada. Oh, mau wadi lain. Watru wadi. Tanggal wadi ini ya. Right, one other than oh mind there. Oh man, see negative. අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ GoPro Hero 9 කැමරා එකකින්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ FPS shot හරහා අපි ගත්ත එක්ස්පීරියන්ස් එක යම් තාක් දුරකට හරි ඔයගොල්ලන්ට දෙන්න තමයි මම මේ විදියට ඔරිජිනල් ඔඩියෝස් එක්කම මේ විදියට ඔයගොල්ලන්ට වීඩියෝස් අරගෙන ඇවිල්ලා තින්නේ. ඉතින් අපි ඇත්තටම මෙතන ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ගන්න අමාරුණත් යම් තාක් දුරකට හරි මේක කොයි වගේද ෆීල් වෙන්නේ කියලා මේ කැමරා ෂොට් එකත් එක්ක මම හිතන්නේ ඔයගොල්ලන්ට යම් තාක් දුරකට හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. පෞද්ගලිකව මගේත් ෆස්ට් ටයිම් තමයි මේ එක්ස්පීරියන්ස් එක ගත්තේ. සහ අපේ මෙතන මේකට එකතු වෙච්ච සහභාගී වෙච්ච ළමයින්ගේ පළවෙනි අත්දැකීම. එතකොට ඉතින් අපිට මේක ඇත්තරම ජීවිතේ අමතක නොවන තවත් එක් ලස්සන සුන්දර මතකයක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් මම මේ වීඩියෝ ගැන පරමාර්ථ කිහිපයක් තියෙනවානේ. එකක් තමයි මේ විදියට මගේ මතක එකතු කරන එක. ඉතින් මං හිතනවා මේක මට වගේම මාත් එක්ක මේ වගේ දේවල් වලට එකතු වෙන හැමෝටම වැදගත් වෙයි කියලා. Right, falling forward. Stop. अरे हबल है तियान बन नील पाट बोट तो तिला दिन जी हबल है इस्रार तियान इकमा करला इस्रार दिन अरे तियान बन राइट फाइन निकलला जंप करना दे पैत्र फाइन हां फाइन දඟලන්න එපා නෝමල් යන්න හැමෝම ඔයා අද්දක දිගාරගන්න දඟලන්න තු ඉන්න දඟලන්න නැතුව ඉන්න දැන් කටවල් ඇරයි යන්න එපා වතුර අඩුවේ ගඟේ හිට ගන්න එපා කවුරුවත් කකුල් උස්සගෙන ඉන්න කටහරින්නේ නැහැ වතුර අඩු වෙනවා ගඟේ. දැන් ෂේප් දැන් අතල්ල. ඔයාලා කට අරන් ඉන්න එපා. අත් දෙක දෙපැත්තට දිග අරගන්න. හොඳට ඇඟ කෙලින්. අන්න එහෙම. අත් දෙක හොඳට දෙපැත්තට දිග අරලා තියාගන්න.
සීතලයිද? අනේ පැත්තට නතරෙන් බෝට්ටු. කාට හරි හිතෙන්න පුළුවන් මේ අපි කරන වෝට් ඇක්ටිවිටීස් හරිම අවදානම් නේද කියලා. ඔව් ඇත්තම කිව්වොත් මේකේ ජීවිත අවදානමක් තියෙනවා. හැබැයි අපි මෙතෙන්දි තෝරගත්ත පිරිස අපි මෙතෙන්දි අපේ උදව්වට එකතු කරගත්ත පිරිස හින්දා තමයි අපි මේ විදියට බයක් නැතුව මේ වැඩේ කරන්නේ. දැන් මෙතන ඉන්න මේ වෝටර් රාෆ්ටිං ඇක්ටිවිටීස් කරන පිරිස ඒගොල්ලොන්ට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඇත්තම කතාව අපිට කතා කරද්දී අපිට දැනගන්න හම්බුනේ සමහරුන්ට අවුරුදු 15කට වඩා වැඩි පළපුරුද්දක් තියෙනවා මේ වෝට් ඇක්ටිවිටීස් එක්ක. එතකොට ඒ වගේම ඒගොල්ලෝගේ වෘත්තීය විදියට තමයි මේක කරන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ දන්නවා මෙතන කොච්චර අවදානමක් තියෙද, කොයි වගේ තැන්වලටද යන්න ඕනේ, කොයි වගේ තැන්වලටද යන්න ඕනේ නැත්තේ. ওই විදියට ඒගොල්ලන්ට හොඳ අත්දැකීමක් තියෙනවා මේ ඒගොල්ලෝ කරන දේ සම්බන්ධයෙන්. අපි සිරෝප්ලාස්ටික් කැලණිය විදියට මේ ප්‍රොජෙක්ට් එක කරද්දී සම්බන්ධ කරගත්ත පිරිස හින්දා අපිට ඇත්තටම ලොකුවට බය වෙන්න ඕන උනේ නැහැ මේ වගේ වෝට් ඇක්ටිවිටීස් කරද්දී. ඔයගොල්ලෝ මිට කලින් මම ක්ලිප්ස් වල පෙන්නපු විදියට වෝටර් කැනෝනින් කියන ඇක්ටිවිටීස් තිබුණා. එතකොට ඒක ගොඩක් වෙලාවට අපි ස්වභාවික පිහිටලා තින ගල් ඒ වගේම වතුර පාරවල් එක්ක තමයි කරන්න තින්නේ. එතකොට ඒ හැම ඇක්ටිවිටි එකක්ම කරද්දී මතක් කරන්න ඕනේ අපි සේෆ්ටි ජැකට් එකක් වගේම සේෆ්ටි හෙල්මට් එකක් පැළඳගෙන තමයි හිටියේ. ඉතින් ඒක අපිට කොයිම වෙලාවකවත් අපිට අයින් කරන්න දුන්නේ නැහැ. මොකද ඒ දේවල් හින්දා තමයි අපේ කට්ටිය මේ විදියට ආරක්ෂිතව මේ දේවල් කරේ. ඉතින් මේ වගේ ඇක්ටිවිටීස් වලට එනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මූලික වශයෙන්ම මේ වගේ පුහුණුවලත් පිරිසක් එක්ක එකතු වෙලා මේ දේවල් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම තමන්ගේ ආරක්ෂාවට මේ සේෆ්ටි ඉක්විප්මන්ට්ස් පැළඳගෙන ඉන්න කියන එක ඉතින් මතක් කරන්න ඕනේ. ඉතින් ওই දේවල් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ කැම්ප් එක සාර්ථක විදියට කරගන්න පුළුවන් වුණා. ඉතින් මේක දවස් 2ක කැම්පයක් විදියට තමයි තිබුණේ. මේ ඔයගොල්ලෝ දකින්නේ පළවෙනි දවසේ හවස සාමාන්‍යයෙන් 4ට 4:30 විතර තිබ්බ වාතාවරණය තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් අපිට දැන් මේ කැලණි ගඟේ අපේ වෝටර් රාෆ්ටිං ඇක්ටිවිටීස් වල අන්තිම හරිය තමයි මේ බලා ගන්න පුළුවන්. මෙතනින් ඇත්තටම ගොඩ වෙලා අපේ නවාදන් ගත්ත හොටෙල් එකට තමයි අපහු යන්න තියෙන්නේ. ඉතින් ওই විදියට තමයි වෝටර් ඇක්ටිවිටීස් අපි කරලා ඉවර කරේ. වෝටර් ඇක්ටිවිටීස් වෝටර් රාෆ්ටිං වලට අමතරව මෙන්න මේ වගේ ෆන් ගේම්ස් ඇන්ඩ් ඇක්ටිවිටීස් ගොඩාක් මේ ලීඩ්ස් ෆයර් කැම්ප් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදී සරලවම කරන්න තියෙන්නේ තමන්ගේ කකුලේ බැලුන් එකක් ගැට ගහලා තියෙන. ඒ වගේම අනිත් කෙනාගේ කකුලෙත් බැලුන් එකක් තියෙනවා. එතකොට තමන්ගේ කකුලේ තියෙන බැලුන් එක පුපුරව ගන්නේ නැතුව අනිත් කෙනාගේ කකුලේ තියෙන බැලුන් එක පුපුරවන්න තමයි මේ ගේම් එකේදී සරල වෙන්නේ. ඉතින් මම කොපිරයිට් ඉෂුස් නිසා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් අනවුන්ස් කරන ඒවා සේරම අයින් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලොන්ට ගේම්ස් ටික බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක්ක ඊට වඩා හොඳට එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ කියන ගේම් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන තව හරි ලස්සන වැඩක් වෙනවා. ඉතින් අපේ කට්ටිය ටීම්ස් 3කට බෙදිලා එක ටීම් එකකට එක කපල් එක ගානේ කපල්ස් 3ක් ඩ්‍රෙස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ඩ්‍රෙසින් වලට පාවිච්චි කරන්න පුළුවන් පත්තර කොළ. එහෙම නැත්නම් කඩදාසි සහ සෙලෝ ටේප් විතරයි. ඉතින් ඔය විදියට තෝරාගත්ත දෙන්නෙක් එක්කෙනෙක් මනමාල මහත්මයා විදියට අනිත් කෙනා මනමාලි විදියට ඩ්‍රෙස් කරන්න තමයි මෙතන මේ ටීම් එකට පැවරලා තියෙන්නේ. ඉතින් වෙන මේ විදියට හරි අපූර්වවට මෙතන වැඩේ වෙනවා. ඉතින් හරි ලස්සනයි මේ වැඩේ. හරිම ෆන්. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
ඊළඟ අපි පළවෙනි කණ්ඩායමට ආරාධනා කරමු පළවෙනි කපල් එක එන්න ඉස්සරහට සහ ඔවුන්ගේ මාපිය ඉන්න නේද එන්න ඔවුන් සමගින් ඉදිරි සුජාතින් ආවේ දැන් මෙතන මෙහි ඇවිල්ලා තමයි සමජාති කපලයක් පිළිසන අපි ටීම් එක ඔක්කොම සින්දු දාමු ඇඳුම් හදන්න බෑනේ හරි ටීම් එක එන්න ඉස්සරහට එන්න ඔගොල්ලෝ හරි මෙහෙමයි දැන් සින්දුව ප්ලේ කරනවා ඔයගොල්ලන්ට නටන්න තමයි තියෙන්නේ හොඳට නටන්න ටීම් B මොකක්ද සම්මානයක් ලබා දෙන්න අපේ කුරහන් සාටගේ දේශීයත්වය ඒ ප්‍රෞಢ ඉතිහාසයේ ඉදිරියට එමින්නේ ටීම් B කණ්ඩායමයි ෆැන්සි ඩ්‍රෙස් තරගයේ ජයග්‍රහණය හිමි කරගන්න. ඉතින් නැවතත් හොඳ අපොල සම්මානයක් ලබා දෙන්න. water activities, water rafting, fun games වගේ දේවල් වලින් පස්සේ මෙන්න මේ විදියට තමයි Leeds Fire Camp එකේ පළවෙනි දවස ඉවර වෙන්නේ. Leeds Fire Camp එකේ දෙවනි දවස අපි මෙන්න මේ විදියට ground activities එක තමයි ආරම්භ කරේ. ඉතින් ඔයගොල්ලන්ට පේන වෙදී අපිත් එක්ක coach කෙනෙක් ඉන්නවා. ඉතින් මේ coach අපිව guide කරනවා. ඒ වගේම අපිට fun activities, fun games එක කොහොමද අපේ leadership skills හදාගන්නේ කියන එක ප්‍රායෝගිකව අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේක හරිම fun වගේම අපිට ගොඩක් දේවල් මේත් එක්ක ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් ප්ලෑනිං ඒ වගේම ටයිම් මැනේජ්මන්ට් මේ වගේ දේවල් හැම දෙයක්ම විශේෂයෙන් ලීඩර්ෂිප් කියන එක ඇතුළේ තියෙන්න ඕනේ. ලීඩර්ෂිප් එක හරියට තිබ්බොත් තමයි
ඕනම තැනක ඕනම දෙයක් හරියට පිරිසිදුව පිළිවෙලට වෙලාවට සිද්ධ වෙන්නේ. ඔයාලගේ ජීවිතේම උනත් ඔයාලා තමයි ඔයාලා ඒකට රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. ඉතින් රෙස්පොන්සිබල් වෙනවා කියන්නේ තමාට වෙන හැම දෙයක්ම ගැනම තමා වගකීම දරන්න ඕනේ. කියන්නේ හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් ඒක මොන විදිහට ජීවිතේට එන්නේ ඒක දැනගන්න ඕනේ තමාගේ වගකීම අරගෙන ඉස්සරහට යන්න. අපිට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්, ප්‍රොජෙක්ට්ස් වලට අයිඩියාස් දෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් එක්සිකියුට් කරන්නේ සම්පූර්ණයෙන්ම ඩිරෙක්ටර්ස්ලාගෙන් පටන් ගත්තම මෙම්බර්ෂිප් එක. ඉතින් මේ හැම දෙයකම මෙච්චර කාලයක් කැලණි විශ්වවිද්‍යාලයේ සිරෝප්ලාස්ටික් ක්ලබ් එක මේ තැනට ගේන්න ලොකුම මහන්සිය දැක්වුවේ මට මගෙන් පස්සේ මගේ ආදරණීය ඩිරෙක්ටර්ස්ලා ඊට පස්සේ මෙම්බර්ෂිප් එක. ඉතින් ඒගොල්ලොන්ටත් ඇත්තටම මේ ගමනේ අද ක්ලබ් එක තියෙන තැනට මේ තැනට ගේන්න ඒගොල්ලෝ ලොකු දායකත්වයක් දැක්වුවා. ඉතින් ඒක ගැන ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් විදියට ගොඩක් නිහතමානී සතුටක් තියෙනවා ඒක ගැන. හරි. සරි ඉස්සෙල්ලා ආයෙත් හරිමුගේ. ඉතින් ඔන්න ඕගොල්ලෝගේ අතට ඔය හම්බ වෙලා තියෙන දැන් මම බලන්න එපා පොඩ්ඩක් ඉන්න. ඕගොල්ලෝගේ අතට හම්බ වෙලා තියෙන්නේ මම ඇතුළු මේ හැමෝම මේ දවස් දෙකේදී මොන වගේ අත්දැකීමක්ද ගත්තේ? ට්‍රිප් එකක් ලීඩර්ෂිප් කැම්ප් එකක් කියන සංකල්පවලින් එහාට ගිහිල්ලා තවත් අලුත්ම එක්ස්පීරියන්ස් එකක් තමයි මේ ලීඩ්ස් ෆයිල් ලීඩර්ෂිප් කැම්ප් එක. එහෙනම් මේ විදිහට තමයි ලීඩර්ෂිප් කැම්ප් එකේ අවසානය සනිටුහන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං බ්ලොග් එකක් එක්ක ඉක්මනටම හම්බෙනකම් අදට ගිහිල්ලා එන්න.